හරි අපි මේ ගේම් එක ඇනලයිස් කරමු. මේක නැෂනල් ප්‍රීමියර් චැම්පියන්ෂිප් එකේ 9th රවුන්ඩ් එකේ සෙල්ලම් වෙච්ච ගේම්. වයිට් තිසල් පිමන්ත බ්ලැක් තිනුජය කොඩිතුවක්කු. මේ ගේම් එක ඇනලයිස් කරන්න හිතුවේ ඇත්තටම මේ ගේම් එක අපිට ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. ප්‍රධානව ගත්තොත් ප්‍රැක්ටිකල් ඩිසිෂන් මේකින් ඊළඟට ප්‍රිසයිස් කැල්කුලේෂන් අතරම ගොඩක් ප්‍රැක්ටිකල් ප්‍රොබ්ලම්ස් ගේම් එකක එන අපිට මේ ගේම් එකෙන් ඉගෙන ගන්න පුළුවන්. සහ මේක ටිකක් රේටින්ග්ස් 1700ට හෝ 1800ට අඩු කට්ටියට අර on the dot calculations එහෙම ලොකුවට ඔලුවට යන එකක් නැහැ. හැබැයි මං කියන්නේ එහෙම precisely calculate කරන්න බැරි වුණත් complicated වගේ වුණත් මේ ගේම් එකේ බැලුවම අර අපිට practical decision making improve කරගන්න පුළුවන්. ඔයාගේ calculation level එක මොකක් වුණත් අපි ගේම් එක බලමු. D4 D5 NF3 NF6 G3 E6 bishop G2 මේකේ white C4 සෙල්ලම් කළා නැහැ. C4 සෙල්ලම් කරා නම් මේක කැටල. දැන් අපිට කියන්න පුළුවන් මේ ඕපනින් එක නිකන් රිවර්ස් ග්‍රුන්ෆෙල්ඩ් එකක් වගේ කියලා. ඒකේ කැටලන් නැතුව රිවර්ස් ග්‍රොන්ෆෙල්ඩ් එකට යන එකේ pros and cons දෙකම තියෙනවා. අප්පල් bishop e7 castles knight e. මේ knight e4 move එක ඒ කියන්නේ මේ 9th round එකේ සෙල්ලම් වෙච්ච ගේම් එක ගන්න මේක මීට කලින් තිසල්ට 3rd round එකේ දහම්දිත් එක්ක ගේම් එක දහම්දි සෙල්ලම් කරේ knight e4. එතකොට අපිට හිතන්න පුළුවන් මේ 94 කියන move එක ඇදපු නිසා opponent ඉන්නේ යාගේ preparation එක කියලා. යා preparation එකේ ඉන්නේ. ඒක ඇත්තටම හොඳ detail එක ඒක ඔලුවට ගන්න එක අපේ opponent ඉන්නේ preparation එකකද නැත්නම් එයා යාගේ normal lines ද සෙල්ලම් කරන්න කියන එක ඇත්තටම ඒක identify කරගන්න ඕනේ. knight d2 f5 මේක ස්ටෝන් වෝල් සෙටප් එක. මං හිතන්නේ දහම් දිග ගේම් එකේ තිසල් සෙල්ලම් කරේ C4 move එක මට මතක විදියට. හැබැයි මේ වෙලාවේ ඇත්තටම හොඳ ප්‍රැක්ටිකල් ඩිසිෂන් එකක් අරන් තියෙනවා knight into e4. C4 වැරදි නෑ. C4 හරි. C4 හොඳ move එක. මං හිතන්නේ C4 avoid කරන්න ඇත්තේ තිසල් ඇයි අපි යා දන්න ටෙරිටරි එකකට යන්නේ කියන ෆැක්ට් එක උඩ. මොකද එයා තර්ඩ් ගේම් එක බලලා ප්‍රිපෙයාර් වෙලා ඇවිල්ලා ඇති කියලා මම දැන් assume කරන්න ඇති. එහෙම කරාට පස්සේ C4 ඒ ගේම් එකෙත් සෙල්ලම් කරලා තියෙන්නේ. ඉතින් ඇයි අපි එයා දන්න ටෙරිටරි එකකට යන්නේ C4 move එක හොඳ move එකක් වුණත් කියන ලොජික් එකකින් වෙන්නේ නැති knight into e4 සෙල්ලම් කරන්න නැත්තේ. දැන් එහෙම C4 ට ප්‍රිපෙයාර් වෙලා හැබැයි අපි C4 සෙල්ලම් කරන්නේ නැතුව අපිට හැමති move එක සෙල්ලම් කරන්න බෑ. ඕන move එකක් අපි යාගේ preparation එකෙන් අයින් වෙනයි කියලා හිතලා. එහෙම ඒ preparation එකකින් අයින් වෙන්න නම් අපිට හොඳ structures ගැන knowledge එකක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් මේක C4 ගහලා තිබ්බනම් කැටල. හැබැයි මෙන්න මේ කැටලන් versus stone wall setups වල අපිට මේ වගේ idea එකක් තියෙනවා. knight cut e4 d cut e4
knight e5 මං F එකෙන් කපනවා මුලින් ඒක තේරුම් ගන්න knight e5 අපි හිතමු castles එකයි කියලා අපි දැන් F3 වලින් මේ ෆෝන් චේන් එක බ්‍රේක් කරනවා හරිද දැන් අපි ටෙක්ස් කරේ කියලා අපිට ඕනනම් ඒකෙන් ටෙක්ස් කරලා ෆෝ ගන්න පුළුවන් බට් බිෂප් කින් ටෙක්ස් ගන්න පුළුවන් දැන්වා හරියට බැලුවොත් මේ පොසිෂන් එක අපි කියමු බිෂප් කින් ටේක් කරා දැන් මෙයා පර්මනන්ට් පීක්ස් එකක් නයිට් හොඳ ස්ක්වයර් එකකින් ඉන්නවා ඊගෙන් ටෙක්ස් කරන එක මම හිතන්නේ ඕකේ සමහරට බෙස්ට් රිකැප්චර් එක ඊගෙන් ටෙක්ස් කරන එකත් වෙන්නේ නැති මට පෙන්වන්න ඕන අයිඩියා එක නයිට් outpost එකෙන් i6 backward pawn කෙනෙක් එයා permanent weakness එක සහ white ගේ pieces relatively active back to order black ගේ pieces තාම develop වෙන්න හිතලා නැහැ සමහරට rook takes උත් okay මේක typical Catalan versus Stonewall setups වල පාවිච්චි කරන idea එකක්. ඉතින් ඒ idea එක තිබ්බ හින්දා අපිට පුළුවන් එයාගේ preparation එකත් avoid කරලා අපි ටිකක් familiar game එකකට යන්න. D into e4 මේක තමයි best recapture එක. Knight e5 then knight d7 knight take d7 bishop take d7 and f3 ඕක තමයි මම අර කිව්ව කලින් idea එක takes pose දැන් අපි හිතමු f3 වලින් break කරේ නැහැ කියලා f3 වලින් break කරේ නැතුනොත් නිකන් මේ bishop ටිකක් stupid වගේ මේ pawn දිහා බලන් ඉන්නවා වගේ නිකන් ඊට වඩා මේ bishop ඇත්තටම හොඳ f3 වලින් අපි break කරේ නැත්තම් දුර f3 වලින් break කරලා අපි මේ bishop එක open කරගන්නවා සාමාන්‍ය මේ වගේ structures වල bishop c6 මං හිතන්නේ මේ move එක තමයි යා අන්තිමටම prepare වෙච්ච move එක කියලා ඒකට හේතුවක් තියෙනවා හේතුව bishop c6 move එක සෙල්ලම් කරන්න ටිකක් ඒ කියන්නේ over the board සෙල්ලම් කරන්න ඒ කියන්නේ ඒක ෂුට්ටක් obvious නැති decision නෑ හේතුව bishop cut c6 b cut c6 කරාම දැන් පේන ඇති pawn structure එක weak වෙලා තියෙන්නේ isolated pawn කෙනෙක් isolated double pawns backward pawn කෙනෙක් pawn islands තියෙනවා එකයි දෙකයි pawn islands තුනක් තියෙනවා එතකොට bishop c6 කියන move එක pawn structure එක ටිකක් weak කරන move එක එතකොට bishop c6 bishop cut c6 b cut c6 මං හිතනවා මෙයාගේ last prepared move එක bishop c6 කියලා හේතුව white සෙල්ලම් කරනවා e4 ඇත්තටම හොඳ move එක පොඩ්ඩක් වීඩියෝ එක පෝස්ට් කරන්න පෝස්ට් කරලා බලන්න f cut e4 කරොත් මොකක්ද white ගේ response එක කියලා right ඔයගොල්ලන්ට මේ ගේම් එක එක්සර්සයිස් එකක් විදියට ගන්න පුළුවන් මොකද මේකේ සෑහෙන ඉන්ට්‍රස්ටිං තැන් තියෙනවා හරිම ඉන්ස්ට්‍රක්ටිව් එක්සැම්පල් එකක් හරිම ඉන්ස්ට්‍රක්ටිව් ගේම් එකක් මං ප්‍රශ්න කීපයක් දාලා තිනවා මේ ගේම් එකේ තැනින් තැන ඔයාට සෝල්ව් කරගෙන යන්න ඔයාට පුළුවන් නම් වීඩියෝ එක පෝස් කරලා කොලයක් අරගෙන ඔයාගේ ආන්සර් එක ලියලා චෙක් කරගන්න කොහොමද ඇත්තටම ඇත්තටම ඔයා හිතන එක සමහර වෙලාවට ඒකත් හරි වෙන්න පුළුවන් ඔයාට බලන්න පුළුවන් කොහොමද මං හිතුවේ වගේ කියන එක ඔයාගේ ආන්සර් එක ලියලා ඉවරනවා මේක තමයි ඉෆෙක්ටිව්ම විදිය right ඇයි මං මෙයාගේ bishop c6 last prepared move එක කියලා කිව්වේ දැන් e4 කියන move එකේ හොර පස්සේ මං හිතන්නේ මෙතන black ට නිකන් still worse
කාසල් කරන එක තමයි ටිකක් ටේප් මූව් එක කියලා. මොකද නැත්තම් කාසල් ගන්න ටයිම් එකක් හම්බෙන්නේ නැහැ. බිෂප් F6 සෙල්ලම් කරලා තියෙන බ්ලැක් මේ පොසිෂන් එකේ. දැන් මම ඔයාලට තව ටාස්ක් එකක් දෙනවා. බ්ලැක් බිෂප් F6 සෙල්ලම් කරලා තියෙන. ඔයා මොකද මේ මූව් එක ගැන හිතන්නේ සහ ඔයා කොහොමද ඉස්සරහට කන්ටිනියු කරන්න කියලා. බිෂප් F6 ගැන හොඳ මූව් එකක්ද? කොහොමද ඔයා බිෂප් F6 එවලුවේට් කරන්නේ සහ white ගේ next move එක මොකක්ද කියලා. වීඩියෝ පෝස්ට් කරන්න. පෝස්ට් කරලා හිතන්න. right. දැන් යා d4 pawn ට ප්‍රෙෂර් කරනවා queen ගේ bishop ගෙන. අපිට දෙවිදිහකට මේක බේරන්න පුළුවන්. එකක් bishop e3 අනිත් එක c3. ඔය දෙක විතරයි pawn බේරන්න තියෙන්නේ. එතකොට ඔයාට මේ moves දෙක compare කරන්න ඕනේ. මොකක්ද bishop e3 c3 වලින් හොඳම option එක කියලා. bishop දෙකම හොඳයි. හැබැයි මං අහන්නේ relatively මොකක්ද best move එක කියලා. ඇත්තටම මෙතන best move c3. c3 කියන්නේ multitasking move එක. හේතුව දැන් ඔයාට දැන් c3 move එකෙන් ඔයා කොන ඩිෆෙන්ඩ් කරන එක නිකන් ඒක නිකන් obvious reason and අනිත් එක ඔයා මේ බිෂප් නිකන් පැසිව් කරනවා වගේ නා. ඒ කියන්නේ සාමාන්‍ය මේ විදිහට මේ බිෂප් එක ඩයගනල් එකේ පෝන්ස්ලා තියාගත්තම මට තේරෙනවා එයා නිකන් පොඩක් එයා පැසිව් වගේ නා. එයා නිකන් ජස්ට් පෝන් කෙනෙක් පෝන් චේන් එක දිහා බලන් ඉන්නේ. වෙන දෙයක් එයා කරන්නේ නැහැ. සහ අනිත් ඉන්ටරෙස්ටිං අයිඩියා එක ඔයා ක්වීන්ට ස්පේස් එකක් හදලා දෙනවා. දැන් ඔයාට පුළුවන් ක්වීන් මේ ඩයගනල් එකේ move කරන්න. ඔයාට තේරෙයි C3 කොච්චර ඉම්පෝර්ටන්ට්ද කියලා මේ ගේම් එක ඉස්සරහට ඇද්දි මම ඒක පෙන්නන්නම්. රයිට් දැන් අපි තුමු කාසල් කරයි කියලා. ඔයාට දැන් පුළුවන් queen b3 e6 pawn threat ඊළඟට e කට f5 වෙනවා. ඔය threats හැම එකක්ම ඩිෆෙන්ඩ් කරන්න බෑ. white is better. හරි. c3 තමයි best move එක. queen b3 කියන්නේ little resource එක ඔයාට හොයාගන්න පුළුවන්. right ඒ වුණාට ගේම් එකේ සෙල්ලම් කරලා තියෙන bishop e3 most natural move එක. ඒක වැරදි කියන්න බෑ but best move එක c3 bishop e3 කියන්නේ තොඳ move. right ඊළඟට black සෙල්ලම් කරලා තියෙන f cut d4. මං මගේ next මගේ ඒ කියන්නේ මගේ ඊළඟ ප්‍රශ්නේ right මේ move එක ගැන මොකද හිතන්නේ f into e4 නිකන් මම මේ ගේම් එක move by move explain කරනවා වගේ එකක් කරන්නේ. right. f into e4 මම දැන් e4 ගහන්නත් ඇත්ත මේ අයිඩියා එක ඔළුවේ තියා. අපි මෙතන බලමුකෝ මෙතන f into e4 කරා. මෙතන f into e4 කරොත් ඔයාලට තේරෙනවා f ෆයිල් එක ඕපන්. මෙයාට කවදාකවත් castle scan බෑ. අපිට බලන්න just check g6 queen e5. What is better? e6 hanging, e4 hanging, castle scan බෑ. d4 pawn protected. What is better? Right. Bishop f6, bishop e3, f into e4. Game එක සෙල්ලම් කරලා තියෙන f into e4. Yes, queen h5 check. අපි කියමු in case g6 කරුවා කියලා.
Queen c5 මං හිතන්නේ okay but queen g4 simple. දැන් යාට castles ගන්න අමාරුයි so pawns ලා hanging dark squares with peak. White is split. King e7 මං හිතන්නේ king e7 king d7 moves දෙක විතරයි ශ්‍රී ලංකාවෙන් පුළුවන්. queen g4 හොඳ move එක. දැන් e4 pawn pick up කරගන්න හදන්නේ. bishop cut d4 වැරදි. bishop cut d4 වැරදි. ඇයි වැරදි? ඔව් ඒක වැරදි. ඒක වැරදියි කියලා මම ඉස්සරහට කියන්න. හේතුව ඉස්සරහා ටාස්ක් එකක් එනවා. මේකට උත්තරේ මේකට සමාන ටාස්ක් එකක් එක. right rook b8 black cell නම් කරලා තියෙන bishop cut d4 කරන්න බෑ මෙතන. rook b8 දැන් මොකක්ද white can වීඩියෝ එක පෝස්ට් කරන්න. පෝස්ට් කරලා හිතන්න white to play. right මේ පොසිෂන් එක බැලුවොත් ගොඩක් ප්ලේයර්ස්ලා මං හිතන්නේ මේක කැල්කුලේට් කරන්න නැති හරියට. rook cut f6 ඒක නිකන් ඇත්තටම ගේම් එකක මේ වගේ පොසිෂන් එකක් කියලා මේ rook cut f6 වගේ move එකක් දැක්කම ඒ වගේ කොම්බිනේෂන් එකක් දැක්කම නිකන් over the moon වගේ හරි. නවතත් බලමු මේක හරිද කියලා. rook cut f6 ඔයා කලින් rook cut f6 කැල්කුලේට් කරේ නැත්නම් දැන්වත් කැල්කුලේට් කරන්න rook cut f6. right rook cut f6 g cut f6 queen g7 check. දැන් ඔයාට king back rank එකට අරන් යන්න බෑ. straight rook hanging force king d6 bishop f4 check. right bishop f4 check. නිකන් ඕක දැක්කම නිකන් එන සතුටුයි. දැන් in d5 යන්න යනවා එක e5 ගහන්න එහෙම. අපි බලමු e5 සෙල්ලම් කරොත් මොකද වෙන්නේ. e5 takes f king කපන්න බෑ. හේතුව bishop king කපනවා හරි rook d1 හරි ඕනදලා ඉනි moves තියෙනවා. හැබැයි king e6 move එකක් තියෙනවා. දැන් මේක මං කැල්කුලේට් කරද්දි right මං හිතුවේ white මට මෙතනින් පස්සේ අර නිකන් forcefully winning continuation එකක් හොයාගන්න බැරි වුණා. හැබැයි මං හිතුවා white verse නැහැ එහෙම කියලා. ඊට පස්සේ මං engineering බලම 0.00 හැබැයි මට හිතෙනවා white මේ position එක practically better. මොකද black precisely ශ්‍රී ලංකාන්න ඕනේ මේක 0.00 කරගන්න. කම්පියුටර් එකට ඒක පුළුවන්. මනුස්සයෙක්ට ඒක සෑහෙන අමාරු ටාස්ක් එක. king e6 තමයි එකම ඩවුට් එක මේ rook cut f6 variation එකේ. ඔව් දැන් මේ වගේ පොසිෂන් එකක් ආව මට මේ පොයින්ට් එක highlight කරන්න ඕනේ. මේ වගේ පොසිෂන් එකක් ආව right ඔයා දකින්න rook cut f6 g into f6 queen g7 check king d6 bishop f4 check. සමහරවිට කැල්කුලේෂන් එක මෙතනම නවත්තන්න පුළුවන්. e5 මොනවා හරි කරලා මේට් කරගන්න පුළුවන් වගේ
අදහසක් තියාගෙන කැල්කුලේෂන් එක මෙතනින් නවත්තන්න පුළුවන්. සමහර ප්ලේස් වලින් නවත්තන්න. අපි කියන්නේ ඉන්ටිවිෂන් එකෙන් නවත්තනවා. රයිට් මේක මේක දිනුම් ඇති කියලා. E5 takes E6. හරි. King E6 වගේ එතනත් ඇත්තටම බ්ලැක් පරාදයි. හැබැයි මේ පොසිෂන් එකට ආවට පස්සේ ඔයාට නිකන් ක්ලියර් වින්නයක් හොයාගන්න බැරි නම් මොකද Queen D4 වගේ රෙඩ්ස් තියෙනවා. Queen එක්ස්චේන්ජ් වෙන්න පුළුවන්. ක්ලියර් වින්නයක් වගේ හොයාගන්න බැරි නම් පොඩ්ඩක් ඒ කොම්බිනේෂන් එක පෝස් කරලා මේ පොසිෂන් එක ගැන ජෙනරලි හිතන්න. ඕන තරම් මේ වගේ පොසිෂන්ස් ඇවිල්ලා වපරාදෙලා ඇති. හැබැයි මේ වගේ පොසිෂන් එකක් මුලින්ම හිතන්න රයිට් මේ පොසිෂන් එක ඇත්තටම මොකද්ද මේ පොසිෂන් එක එවලුවේෂන් එක. එහෙනම් බැලුවොත් අපිට තේරෙනවා white is clearly better. ඇයි එහෙම කියන්නේ? පෝන් කෙනෙක් මේ ඉන්ස්ටන්ට් එකට අනුව බ්ලැක්ට. හැබැයි මේ පෝන් එකම පිකප් කරගන්න පුළුවන් පෝන් කෙනෙක්. පෝන් කෙනෙක් අප් වුණාට බලන්න ඒ pawns like equality get isolated double pawns, isolated pawn, isolated double pawns. ඒ pawns ලා ඒ කියන්නේ අපිට නිකන් matter of time වගේ ඒ pawns ලා pick up කරගන්න එක එහෙම ලොකු අමාරු දෙයක් නෙමෙයි. ඊට වඩා බ්ලැක්ට පර්පස් එකක් නෑ මේක ශ්‍රී ලංකා. බ්ලැක්ට ශ්‍රී ලංකාන්න පුළුවන් වයිට්ගේ මූව් එකට රිප්ලයි එකක් විතරයි. වයිට් මොකක් හරි ත්‍රෙට් එකක් සෙට් කරොත් ඒක නවත්තනවා වගේ දෙයක් තමයි බ්ලැක්ට කරන්න පුළුවන්. බ්ලැක්ට කිසිම කවුන්ටර් ප්ලේ ගන්න නැහැ. සරලව කිව්වොත් බ්ලැක්ට මේ පොසිෂන් එකේ කිසිම පර්පස් එකක් නැහැ. මගේ ලොජික් එක මෙතන ඔයා මොන මූව් එක ඇද්දත් ඔයාට බෙටර් වයිට් බෙටර්. හරිද? මොන මූව් එක ඇද්දත් බෙටර්. එතකොට ඔයාට මේ වගේ පොසිෂන් එකක් ආවොත් ඔයා අහන්න රයිට් මේක මට බෙටර්ද? ඔව් බෙටර්. ඊට පස්සේ ඔයා අර රුක්කට F6 ලයින් එක හරියට ඇසෙස් කරා. ඇසෙස් කරනවා කියන්නේ King E6 වලට යනවා. King E6 වලට ගියාට පස්සේ ඔයා නිකන් කන්ක්ලූෂන් එකට එනවා. රයිට් මන් දිනුම් ඇති. හැබැයි ටිකක් අන්ක්ලියර්. එහෙම කන්ක්ලූෂන් එකකට එන්න වෙන්නේ අපිට. ඒක නිකන් ඒක අනිවාර්යෙන් මට ප්‍රැක්ටිකලි විනින් chances ඇති. හැබැයි ටිකක් අන්ක්ලියර්. ඉතින් වහන්න මට බැරිද ඒ රුක්කට F6 threat එක මේ පොසිෂන් එක ඉම්ප්‍රූව් වෙන මූව් එකක් අදින්න. නිකන් ඒ අන්ක්ලියර් පොසිෂන් එක ලව් කරන්නේ නැතුව අපිට බැරිද ඒ threat එකම රීන්ෆෝස් කරන්න. ජෙනරලි අපේ පොසිෂන් එක ඉම්ප්‍රූව් වෙන මූව් එකක් අදින්න. ගොඩක් ප්ලේයර්ස්ලා කරන මිස්ටේක් එක තමයි මේ වගේ එකක් දැක්කොත් ඒගොල්ලන්ට අර නිකන් නිින්ද යන්නේ නැහැ වගේ කේස් එකක් තියෙනවා මේක කරලා. හරිද? හැබැයි ඔයාට මේ වෙලාවේ හොඳ මූව් එකක් ඉදිරියට ගන්න පුළුවන් රුක් D1. ඔයා ජෙනරලි ඔයාගේ අන්තිම පීස් එකත් ප්ලේ එකට ගේනවා. සහ ඔයාගේ ත්‍රෙට් එක ඔයා රීන්ෆෝස් කරනවා. දැන් අපි රුක් D1 කියලා බලමු. අපි කියමු රුක්කට B2 කරයි කියලා. right රුක්කට F6 takes here. දැන් අපිට කැල්කුලේට් කරන්න ඕන D5 එක වෙනවා. දැන් what E5 බෑ D into E5 කරනවා. දැන් queen නැත්නම් රුක්කේ E1 ගන්නවා. ඒත් රුක්කට B2 කරොත් රුක්කට F6 අපි අර රුක්කට F6 කියන කොම්බිනේෂන් එක එහෙම නැත්නම් ඒ කැන්ඩිඩේට් අයිඩියා එක ගොඩක් කට්ටිය කැන්ඩිඩේට් මූව්ස් විතරයි දන්නේ. නමුත් කැන්ඩිඩේට් අයිඩියාස් තියෙනවා. ඒ කැන්ඩිඩේට් අයිඩියා එක අපි රීන්ෆෝස් කරනවා රුක්කේ E1 through. දැන් වාට තේරෙනවා දැනුත් මේක කරන්න බෑ. මේක කරන්නත් පුළුවන්. ඔව් මම yes. අතනදි මට කියන්නම්ට වුණා අපි රුපීවන්න ටේක්ස් කරොත් ටේක්ස් here here here
King E6 අපිට මේක කරොත් එයාට මේක කන්න පුළුවන්. නමුත් black precisely සෙල්ලම් කරන්න ඕනේ. නැත්නම් එයා Queen D4 check කරලා මම හිතන්නේ King H1 precisely සෙල්ලම් කරනවා නේ. එහෙම කරන්න පුළුවන් එන්ජින් එකේ විතරයි. හ්ම් Rook B8 Rook A1 කියන්නේ හොඳ move එකක්. හ්ම් ඒකෙන් අපේ threat එකත් reinforce කරනවා සහ generally අපේ position එකත් improve කරනවා. ඔයාලට නිකන් මේ concept එක ඉගෙන ගන්න පුළුවන් හොඳම play කෙනෙක් තමයි කාපෝව් කියන්නේ. එයා ගේම්ස් එක ලස්සනයි කියන්නේ අන්තිමට ගේම් එක ඉවර කරන විදිහම හරිම ලස්සනයි. ගොඩක් වෙලාවට එයා කරන්නේ අර නිකන් ඔපොනන්ට පැරලයිස් කරලා ගේම් එක දිනනවා වගේ එකක්. එයා මේ වගේ ෂාප් ලයින්ස් ගොඩක් වෙලාවට සිලෙක්ට් කරන්නේ. හරිම ලස්සනයි ගේම්ස්. පුළුවන් ස්ටඩි එක. රයිට්. නමුත් ගේම් එකේ සෙල්ලම් වෙලා තියෙන රුක් at f6 right g into f6 queen g7 check here check. හරි. දැන් e5 අපි අර කලින් බලපු ටිකක් unclear position එක මේක. නමුත් black සෙල්ලම් කරලා තියෙන්නේ king d5. මගේ ඊළඟ task එක සහ most important task එක. මේක blunder එක. white to play. වීඩියෝ එක post කරන්න. post කරලා හිතන්න. පුළුවන් තරම් වෙලාව ගන්න. වෙලාව ප්‍රශ්නයක් නෑ. මිනිත්තු 10ද 15ද 20ද පැයද කියන එක. ඔයා මේ positions හිතන තරමට තමයි improve වෙන්නේ. calculations එහෙම විශේෂයි. හරි. white to play. right. king d5 කියන්නේ ටිකක් risky move එක. නමුත් ඒ කියන්නේ කෙනෙක් මෙතනින්ම calculation එක නවත්තන්න පුළුවන් right right is winning එක කියලා. හැබැයි මේක මාල් ලස්සන නිකන් හෙන ඉන්ස්ට්‍රක්ටිව් පර්ස්පෙක්ටිව් එකක් තියෙනවා මේ move එකේ. රයිට් මේකේ බිෂප් කට් C7 කියන එක ඔබ්වියස් threat එක. හරි ඔබ්වියස් threat එක. බිෂප් කට් C7 රයිට් කැල්කුලේට් කරන්න බිෂප් කට් C7 දිගේ කැල්කුලේට් කරන්න මං ඔයා බිෂප් කට් C7 ඉන් කේස් දැකලා නැත්නම් මං පොඩි උදව්වක් දුන්නේ. රයිට් බිෂප් කට් C7 rook B7 only move. ඒ කියන්නේ rook G8 ගහන්න පුළුවන්. මම ඒකට පස්සේ එන්න. නමුත් දැන් හිතන්න rook B7 සෙල්ලම් කරනවා කියලා. rook B7 bishop cut D8 මම මේ order line එක පෙන්නන bishop cut D8 rook cut here මම ඕක දැක්කා. bishop cut F6 rook G8 here white pawn කෙනෙක් up 3යි 6යි 3යි 5යි. ඒ කියන්නේ මේක forcing line එකක්. මේක calculate කරන එක ලොකුම අමාරු ලොකුවටම අමාරු නෑ but මේක දකින එක සෑහෙන important. bishop into f6 rook g8 මේක තමයි best move එක. හේතුව අනිත් රුක් ගිහිල්ලා මේක බේරුවොත් අපි තුමු මේ රුක් ගියයි කියලා. takes දැන් ඔයා calculate කරද්දි මේ වගේ practical දේවල් ඒ කියන්නේ පොඩ practical වෙන හේතුව ඔයා calculate කරද්දි මුලින්ම බලන්න ඕනේ most critical
රිප්ලයි එක. හරිද? දැන් උදාහරණයක් විදිහට ඔයාලා මේක බලලා ඔයාලට මේක විනින් නම් මේක කොහොමද වෙනින්නේ? ඒක මේ රුක් මෙතන ඉන්නේ දැන්. කලින් රුක් ඊට වඩා ඇක්ටිව්. මේ රුක් ඊට වඩා ඇක්ටිව්. මෙයා මෙතන ඉන්නවට වඩා. එතකොට මේකට වයිට් හොඳ සොලියුෂන් එකක් තියෙනවා නම් මේකට කොහොමද තියෙනවා? ඉතින් ඔය ආර ලයින් එකත් බලන එක මම කියන්නේ waste of time. මේ වගේ පොසිෂන් එකක. ඒක වෙනස් වෙන්න පුළුවන් සමහරවිට නිකන් ඒ කියන්නේ මම කියන්නේ completely different position එකක අ, වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මේ පොසිෂන් එකේ අපිට ඒ විදිහට evaluate කරන්න පුළුවන්. right. DT. දැන් මේ පොසිෂන් එක අපි evaluate කරමු. right right pawn කෙනෙක් ආවා. ඒත් බලන්න මේ king කොච්චර ඇක්ටිව්ද අපේ කින්ට සාපේක්ෂව. මම බලද්දි මම දැක්කේ මම මෙතනින් පස්සේ මම හිතුවේ right black e3 king e4 ඊළඟට මේ ඩබල් පෝන් ලගෙන් අයින් වුණොත් බ්ලැක්ට අවුලක් නැහැ කියලා. රුක් b7 වගේ threats තියෙනවා. ඒ කියන්නේ white winning කියලා කියන්න බෑ මේ position එක. ඇතරම c3 වගේ ගහුවොත් e3 ඉන්ට මෙහෙන් එන්න පුළුවන්. රුක් f8 වගේ ගහලා මේක මං කියන්නේ පෝන් කෙනෙක් ඩවුන් වුණාට බ්ලැක්ට chances වැඩි කියලා. හරි. හරි. දැන් ඔන්න අපි කැල්කුලේට් කරා බිෂප් කට් c7 රුක් b7 බිෂප් කට් da රුක් කට් බිෂප් කට් රුක් මේ කැල්කුලේට් කරලා අපි එවලුවේට් කරා පොසිෂන් එක එවලුවේට් කරලා අපි කන්ක්ලූෂන් එකට ආවා රයිට් මේක equal එක්කෝ බ්ලැක්ට ප්‍රැක්ටිකල් chances වැඩි වගේ කියලා. එතකොට අපි ඒක කරන්නේ නැහැනේ. white විදියට. හැබැයි දැන් මොකක් හරි කොම්බිනේෂන් එකක් දැක්කට පස්සේ අපි මේ අයිඩියා එක තියාගන්න. ඒක කැන්ඩිඩේට් අයිඩියා එකක් විදිහට තියාගන්න. මට මෙහෙම දෙයක්ත් තියෙනවයි කියන එක ඔළුවේ තියාගන්න ඕනේ. අපි කියමු එක කැන්ඩිඩේට් අයිඩියා එකක් කියලා. කැන්ඩිඩේට් අයිඩියා එකක් තියෙනවා බිෂප් කට් c7 බිෂප් කට් d8 ඒ ලයින් එක. අපිට මේ කැන්ඩිඩේට් අයිඩියා එක දැක්කට පස්සේ ඒක රීන්ෆෝස් කරන්න පුළුවන් b3 move එකේ. බලන්න මොකද යන්නේ කියලා. d4 පොන්ට කොහොමද තත තියන්න බෑනේ. රුක් d1 වෙලා වෙන්න වෙනවා. හරි. දැන් b3 වලින් වෙන්නේ right c4. එතකොට king එකක් d4 force ඊට පස්සේ පරාදයට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. එතකොට මේ b3 move එකෙන් බේරෙන්න නම් අනිවාර්යෙන් c5 ගහන්න බෑ. අයියා ඉන්ට ස්පේස් එක හදාගන්න. දැන් අපි bishop cut c7 rook b7 bishop cut sorry c4 check c4 check bishop cut c7 rook b7 c4 check පාට still මේක කපන්න බෑ rook d1 threat එකක් තියෙනවා king c6 දැන් අපි bishop king d8 කපනවා rook king කපනවා bishop cut f6 here දැන් තත්ත්වේ සම්පූර්ණයෙන්ම වෙනස් අපි අර කැන්ඩිඩේට් අයිඩියා එක මුලින් බලද්දි අපි බැලුවේ මෙතන bishop cut c7 rook b7 මේ rook b7 කියන move එක දකින්න ඕනේ නැත්නම් මේක කැල්කියුලේට් කරන්න බෑ මේ පොසිෂන් එක තමයි අපි මුලින් බැලුවේ මේ කැන්ඩිඩේට් අයිඩියා එක අපි අයිඩෙන්ටිෆයි කරගත්තේ එහෙමනේ දැන් මේකෙදි මේ පොසිෂන් එකට මේක almost force c5 force bishop cut c7 rook b7 force c4 king c6 here 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 දැන් අරකයි මේකයි කම්පෙයාර් කරන්නකෝ මේක white is clearly better කියලා නිකන් ඒක ඉන්ටිවිෂන් එකකින් උනත් කියන්න පුළුවන් 3යි 1යි. ඒ කියන්නේ connected pass pawns ලා දෙන්නේ අපිට හදා ගන්න පුළුවන් සහ දැන් එයාගේ king active කියලා ගන්න අපි ඊළඟ move එකකින් e3 එනවා king d4 rook d8 king e3 මේක clearly better almost close to winning. හරි. දැන් දැක්කද අපි මේ අයිඩියා එක බැලුවා මුලින් bishop cut c7 අයිඩියා එක බැලුවා. හැබැයි අපි ඒක බෑ කියලා සම්පූර්ණයෙන්
ඒ කියන්නේ අතහැරලා දැම්මේ නැහැ. අපි ඒක කැන්ඩිඩේට් අයිඩියා එකක් විදිහට තියාගත්තා. ඒකත් අපේ ඔළුවේ වැඩ කරනවා. එහෙම වැඩ කරද්දී මේ B3 කියන මූව් එක හොයාගත්තා නම් ඒ කැන්ඩිඩේට් අපිට ප්‍රශ්න තිබ්බ අතන කිං ඇක්ටිව් එක. දැන් අපි කරන්නේ කිංගේ ඇක්ටිවිටි එක නැති කරන එක B3 move එක. සහ අපි වන් මූව්මන්ට් එක සෙට් කරනවා. වාට නිකන් මේ පොසිෂන් එකට ඇවිල්ලා බලුවා නම් රයිට් මේ කැන්ඩිඩේට් මූව්ස් මොනවද කියලා B3 කියන එක අනිවාර්යෙන් බිෂප් කට් C7 ෆස්ට් මූව් වෙන්න පුළුවන්. B3 කියන මූව් එක හිතනවා C4 චෙක් කරා. එහෙම කළා වගේ අර කැන්ඩිඩේට් අයිඩියා එකක් තිබ්බනම් ජස්ට් ඔයාලට මේක නිකන් කන්වර්ට් කරන එක මහ ලොකු දෙයක් නෙමෙයි. හරි බිෂප් කට් C7 ගේම් එක සෙල්ලම් වෙලා තියෙන B3 නෙමෙයි බිෂප් කට් C7 රුක් G8 ගේම් එක සෙල්ලම් වෙලා තියෙන මම ඒකත් කියනවා රුක් B7 දැන් රුක් G8 ගේම් එක සෙල්ලම් වෙලා තියෙන බ්ලැක්ට නමුත් රුක් B7 සෙල්ලම් කරන්න පුළුවන් දැන් මේකෙදි අපිට ස්ටිල් අර කැන්ඩිඩේට් අයිඩියා එක අපි මුලින් බලපු එකම කරන්න පුළුවන් බිෂප් කට් D8 එකේ හැබැයි අපිට ඒක පොඩ්ඩක් වෙන විදිහකට B3 වලින් reinforce කරන්න පුළුවන් හැබැයි අපිට C4 වලින් ඊට වඩා හොඳට ඒක reinforce කරන්න පුළුවන් කිංගෙන් D4 කපන්න බෑ කිං and queen එක ෆයිල් එකේ king cut C4 check ඔයාට king D3 යන්න බෑ ඔයා මේක calculate කරන්න ඕනේ ඒ කියන්නේ C4 වලින් පස්සේ ඔයා නිකන් move by move මම explain කරාට ඔයා මේ පස්සේ bishop cut C7 කරන්න කලින් මේ ටික calculate කරනවා bishop cut C7 rook B7 right C4 check king cut C4 force වෙන move එකක් නැහැ king cut D4 කරන්න බෑ king cut C4 rook C1 check දැන් black ට යන්න පුළුවන් moves කීපයක් තියෙනවා king B4 පුළුවන් king B5 පුළුවන් king D3 පුළුවන් king cut D4 බෑයි king B4 ගියොත් දැන් ඉන්න king dark square එක ඔයාට පුළුවන් bishop D6 check කරලා B7 කපන්න. හරි? මොකද අපි නිකන් ඔව් bishop D6 check කරාම B7 හැංගි. ඊළඟට king B5 පුළුවන්. king B5 පුළුවන්. king D3 පුළුවන්. king D3 ගහුවොත් අපිට පුළුවන් rook C3 check කරන්න. මම කියනවා මේ calculate කරන process එක. rook C3 check කරන්න. rook C3 check කරාම එයාට යන්න පුළුවන් king cut D4 ගන්න පුළුවන් king E2 පුළුවන් king D2 පුළුවන් king D2 king E2 මොකක් කරත් අපිට පුළුවන් අපේ bishop pin වෙලා තියෙන එක අයින් කරන්න king E2 කියත් queen G4 check දැන් ඊළඟට එයාගේ queen down king D2 ගියොත් අපිට පුළුවන් queen H6 check කරන්න ආයෙ queen down ඔව් දැන් king cut D4 කරොත් අපේ ඔළුවේ කලින් කැන්ඩිඩේට් අයිඩියා එක තියෙනවා අපිට පුළුවන් bishop king D8 කරපන් rook king G7 bishop cut F6 check then G7 rook completely again rook නිකන් අප වෙනවා මං කියන මං calculate කරපු line එක rook B7 C4 check king takes අපිට එකක් බලන්න අමතක මම මේක පෙන්නලා ඉන්නම්කෝ C4 check king cut D4 කරන්න බෑ rook check king D3 here king D2 E2 D2 කියෝ queen H6 check මේ pin එකකින් white queen දැන් නිදහස් දැන් මට පුළුවන් එක කපන්න king E2 කියෝ පාටකින් දාන්න මට පුළුවන් queen G4 වලින් මේ pin එක release කරගන්න ඊට පස්සේ queen to winning king cut D4 most logical නමුත් දැන් අපේ අර කලින් බලපු candidate idea එක තියෙනවා දැන් අපිට තනිකර රුක් කරනවා හරි king B4 අපි මුලින්ම ඇනලයිස් කරපු variation එක bishop D6 check then මෙයා down
King B5 ගියොත් right ඔයාට පුළුවන් මම මේක ඔයාලට කිව්වේ නෑ අපි මෙතන ඉඳන් බලමු C4 C4 check king take king cut C4 rook C1 king B5 right pause almost rook C5 check king A6 pair rook A5 mate uh, rook A5 mate king B4 pair bishop A5 check B7 rook down uh, king A4 force king A4 force right දැන් අපිට queen g4 වගේ moves බැහැ queen cut d4 check කරලා rook යනවා d4 pawn hanging දැන් අපිට පුළුවන් bishop cut d8 ගන්න rook cut g7 bishop cut f6 bishop cut f6 rook hg8 bishop cut g7 rook cut g7 කරලා yes c4 king takes rook c1 king b5 rook c5 check king b4 bear bishop here මෙතනට බෑ මේක mate force දැන් වාට පුළුවන් අර candidate idea එක ඔළුවේ තියාගෙන මෙතනට යන්න දැන් ඔයා ඒ main game එක දිනු king cut off මේ pawns ලා දෙන්න weak isolated double pawns ලා ඊළඟට e6 pawn down වෙනවා king f2 king e3 සරල plan එක making active නෑ කොහෙත්ම white is winning but මේ game එකේ ශ්‍රී ලංකාවේ තියෙන rook g8 හොඳ move එක දැන් මම ඔයාට ආයි ටාස්ක් එකක් දෙනවා white to play වීඩියෝ එක පෝස්ට් කරලා හිතන්න පුළුවන් තරම් ඇනලයිස් කරන්න මේ පොසිෂන් එක white to play right දැන් සමහරලාට අපිට නිකන් හැමදේම කැල්කුලේට් කරන්න බෑ ඒ කියන්නේ මම බෑ කියන්නේ ඒක අමාරුයි ඒක ගොඩක් අමාරුයි කියන්නේ on the spot හැම move එකම හැම variation එකම හැම branch එකම එහෙම කැල්කුලේට් කරන්න හරි අමාරුයි දැන් අපිට පුළුවන් අපේ ඒ කියන්නේ අපිට පුළුවන් සමහර ලයින්ස් වලට යන්න නැතුව ලොජිකල් කන්ක්ලූෂන් එකක් ගන්න. දැන් මෙතනදී white options දෙකක් තියෙනවානේ basically queen cut h7 යි queen f7 වෙන moves නැහැනේ. මොකද c7 bishop හැංගින්නේ. මේකෙන් ඔයාට හිතෙන්නේ මොකක්ද best move එක? දැන් queen cut h7 කරොත් queen cut h7 කරොත් මෙයා rook h8 යනවා. I queen g7 කියොත් rook c8 යනවා. ගේමේ සෙල්ලම් වෙලා තිබ්බේ කොහොමද? rook c8 හැබැයි අපිට පුළුවන් මේ වෙලාවේ queen f7 move එක අදින්න. සහ මේක practical point of view ඒ කියන්නේ practical point of view මේක අපිට නිකන් intuition එකෙන් best move එක කියලා ගන්න පුළුවන්. හේතුව අපේ next threat එක queen h5 check සහ මේ queen down. ඒ කියන්නේ rook b7 නා සෙල්ලම් කරොත් rook b7 සෙල්ලම් කරන්න බෑ අපි queen h5 check. then queen down. එයා rook g5 කරොත් stakes. here piece එක. එතකොට අපි next move එක queen h5 check and try කරනවා. දැන් අපි හිතමු අපි queen එක කැපුවයි කියලා rook h8 then queen g7 queen g7 ගහුවොත් දැන් පුළුවන් rook b7 අදින්න ඕන. නමුත් මං කියන්නේ දැන් queen f7 ගියොත් දැන් queen h5 threat එක නැහැ. rook
කන්ට්‍රෝල් කරන h5 ස්ක්වයර් එක සහ ඔයා h පෝන් කැපුවම නිකන් unnecessary risk එකක් හදනවා කින්ට මේ රුක් ඉන්නේ open file එකනේ queen card d4 threats උත් තියෙනවා. ඒතර practical point of view queen f7 කියන්නේ ඒක ඒක intuition එකෙන් අපිට කියන්න පුළුවන් queen f7 තමයි best move එක කියලා. ඇත්තටම දැන් ගේම් එක ඉවරයි. රුක් b7 ගහන්න බෑ. d7 ස්ක්වයර් එක white බලන් ඉන්නවා d7 ස්ක්වයර් එකට. so queen e8 more or less force queen cut f6 ඉවරයි. මේ dark squares වේ queen e5 bishop control කරන dark squares මේ queen ට කොහෙටවත් යන්න බෑ. ගේම් ඉවරයි. but time pressure එකෙන් මං හිතන්නේ unfortunately මං මල්ලිත් එක්ක කතා කරද්දී යා කිව්වේ යා නිකන් කන්ෆියුෂන් එකක් වගේ තිබ්බයි කියලා සහ ඒක එකපාර නිකන් බ්ලයින්ඩ් වෙලා ක්වීන් ගෙන් කපලා හිටියයි කියලා නැත්නම් ක්වීන් F7 තමයි කියලා අදින් හිටියේ. එහෙම වෙනවා සාමාන්‍යයෙන්. okay ඊට පස්සේ ආ ශ්‍රී ලංකාවේ ක්වීන් F7 මම දැන් ක්වීන් G7 ගිහිල්ලා මේක ගියත් okay. හැබැයි ක්වීන් G7 ගියාම ක්වීන් කොහෙටවත් චෙක් කරන්න බෑ මේකින්ට මගේ පින් එකෙන් රිලීස් වෙන්න. දැන් මේක කියත් මේ ත්‍රෙට් එක තියෙනවා ඒකයි මම කිව්වේ. හරි බට් ක්වීන් F7 තමයි රුක් G8 වලට පස්සේ බෙස් මූව් එක ගේම් එක ඉවරයි. bishop cut c7 රුක් C8 queen cut h7 රුක් h8 queen f7 දැන් queen h5 threat යන්නේ රුක් e7. ඊළඟ ටාස්ක් එක white to play මං හින්ට් එකක් දීලා තියෙනවා process of elimination method එක use කරන්න කියලා. right දැන් c7 bishop down දැන් වාට අර වගේ threat යන්නේ නැහැ. කලින් බලපු candidate idea එක වගේ. ඔයාට සිද්ධ වෙනවා c4 ශ්‍රී ලංකා. ඔව් c4 ශ්‍රී ලංකාවෙන් සිද්ධ වෙනවා. මම couple of moves කියන්නේ මෙතනින් පස්සේ king takes. දැන් basically ඔයා මේ position එක ආවට පස්සේ moves දෙකක් තියෙනවා. rook c1 check queen d6. ඔයාට process of elimination පාවිච්චි කරලා මේ moves දෙකෙන් මොකක්ද හොඳ කියන එක select කරගන්න පුළුවන්. process of elimination පාවිච්චි කරනවා මුලින් calculate කරලා ඉන්න ඕනේ. දැන් කවුරු හරි කෙනෙක් process of elimination කියන එක දන්නේ නැත්නම් ඒ කියන්නේ සරලව මේ වගේ කතන්දරයක්. ඔයාට MCQ එකක් දීලා තියෙනවා. අපි දන්නා MCQ එකකට උත්තර 4ක් දෙනවා නැත්නම් උත්තර 5ක් දෙනවා. එතකොට ඔය උත්තර 4ෙන් ඔයා දන්නා උත්තර 3ක් වැරදි කියලා. මොන හරි calculations කරලා හරි කොහොම හරි ඔයාට sure උත්තර 3ක් වැරදි කියලා. හරි? උත්තර 3ක් වැරදි නම් MCQ එකේ තියෙන උත්තර 4යි නම් අනිත් ඒ කියන්නේ ඉතුරු උත්තරේ නේද? අපි ඒක හරිද වැරදිද කියලා දන්නේ නැහැ. හැබැයි උත්තර 3ක් වැරදි. තව උත්තරයක් තියෙනවා අපි ඒක හරිද වැරදිද කියලා අපිට ෂුවර් නැහැ. බට් ඒ උත්තරේ වෙන්න එපයි හරි උත්තරේ. 3ක් වැරදි කියලා හොඳටම ෂුවර් නම් අන්න ඒක තමයි process of elimination කියන්නේ සරලව. හැබැයි ඔය අනිත් උත්තර තුන වැරදි කියලා දන්න අපි මොනවා හරි ඒක ෂුවර් කරගන්න බෑ ඒ උත්තර තුන වැරදි කියලා. ඒකට අපි කරන්න ඕනේ කැල්කියුලේට් කරන එක චෙස් වලදී. හරිද? දැන් ඔයා රුක් c1 කැල්කියුලේට් කරොත් right එකකින් b5
කින් B5 යනට වඩා මං කින් D3 පෙන්වන්නම්. කින් D3 rook check. හරි rook check. දැන් කින් E2 යනවා. දැන් මොකද වෙන්නේ? කින් D2 යන බෑ bishop F4 check කරනවා. කින් D2 ගියොත් කින් E2 යනවා. දැන් ඔයාට මේ පින් එකෙන් රිලීස් කරගන්න queen h5 වලට එන්නත් බෑ. මේ bishop c7 වල පින්. next move එක queen card d4 check. h file එකත් open. ඔයා මේට් වෙනවා අනිවාර්යෙන්. ඔයාට ඒක නවත්තන්න බෑ. rook c2 only move in d1. black දිනු. මේක හරිම ඉන්ස්ට්‍රක්ටිව් ගේම් එකක්. කින් d1 වලට ඇවිල්ලා black දිනු. ඕක තමයි ගේම් එක ඉවර වුනේ. මට මතක විදිහට. right? එතකොට ඔයා මේ රුක් C1 එක බලවනම් කින් D3 ඔයාට රුක් C3 වලට වඩා දෙයක් කරන්න බෑ කින් E2. ඔයාට තේරෙනවා මේක පරාදයි කියලා. right? හරි. උත්තර දෙකයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. yes no උත්තරයක් yes no ප්‍රශ්නයක් වගේ. දැන් ඔයා දන්න එකක් වැරදි කියලා එහෙනම් අනිත් එක queen into b6. මම දැන් මේක ටයිම් ප්‍රෙෂර් එකේ හොයාගන්න බැරිනේ අන්තිම තප්පර ගණන් තිබ්බේ. එතකොට රුක් C1 කියන එක නිකන් අර ඔටෝමැටික් මූව් එකක් වගේ. but queen cut a6 ගහනනම් ගේම් එකේ රිසල්ට් වෙනස් වෙනද check queen d5 දැන් ඒ කියන්නේ queen cut a6 අනිත් එක practical point of view queen cut a6 හොඳ මූව් එක හේතුව queen activate කරගන්න ඕනේ දැන් මෙහෙම මේකේ උනේ ඇත්තටම අපිට queen ගේන්න බැරි වුණානේ කොහෙට queen මෙතන නිකන් එයාව අපිට ගේම් එකට ගේන්න බැරි ගේම් එකට ගෙනාවන එක මූව් එකක් තිබ්බනම් ගේම් එකට ගෙන් මෙයා මේට් ගන්න තිබ්බා ඒකත් එක්ක බලවම queen cut e6 තමයි මූව් එක queen d5 check sample line එක පෙන්නුවා ඔව් මේක දෙනු කුලා දෙක queen හිටියට හරි තව දිනන්න විදිහට එතකොට ඕක තමයි ගේම් එක දැන් මං ආයේ මේ පොසිෂන් එකට යන්න මං කිව්වේ rook at f6 කියන එක නිකන් rook b8 rook at f6 කියන එක නිකන් අපි නිකන් ගේම් එකේ දකින්න ආස කොම්බිනේෂන් එකක් වගේ ඒ මූව් එක නිකන් සෙල්ලම් කරනකම් අපිට නිකන් නිින්දයක් නැහැ වගේ සීන් එකක් තියෙනවා එතකොට මේ මම ඒකට පොඩි ටිප් එකක් කිව්වා පොසිෂන් එක ඕල්රෙඩි බෙටර් නම් ඔයාට මොකක් හරි කොම්බිනේෂන් එකක් දැක්කොත් ඔයාගේ කැල්කුලේට් කරලා හරියට ඇසෙස් කරන්න ඇසෙස් කරලා ඒක ටිකක් අන්ක්ලියර් නම් ඒ පොසිෂන් එක ඕල්රෙඩි බෙටර් ඔයා මොන මූව් එක කරත් ඔයාට ඔයා බෙටර් නම් පොසිෂන් එක අන්ක්ලියර් සිටුේෂන් එකට යන්නේ නැතුව ඒ අයිඩියා එක රීන්ෆෝස් කරන්න හෝ ජෙනරලි වගේ පොසිෂන් එක ඉම්ප්‍රූව් වෙන ඉම්ප්‍රූව් කරන ප්ලෑන් එකකට යන්න ඉම්ප්‍රූව් කරන මූව් එකකට යන්න දැන් මම තව එක්සාම්පල් එකක් ගන්නම් ඒක ටිකක් වෙනස් මේක මගේ ගේම් එකක් ඒෂියන් ජූනියර් චැම්පියන්ෂිප් එකේ එතකොට මේකෙදී මේක පෝස්ට් ගන්න වීඩියෝ එක Queen C5 පෝස්ට් කරලා හිතන්න මේකත් මා ලස්සන කොම්බිනේෂන් එකක් white to play right මේක මාරම ලස්සන කොම්බිනේෂන් එකක් මට මේක දිහා knight cut e4 df ඕන දෙයක් bishop cut e4 f cut e4 queen cut e4 check rook down king d7 force නැත්නම් rook down rook d1 d4 knight attack knight e6 force හේතුව දැන් bishop p5 එක මට e3 තියෙනවා knight c6 කියොත් bishop f4 තියෙනවා knight e6 යන්නේ bishop f4 නවත්තන්න ඒක force හරි queen b7 check then a rook down or knight c7 අහන්න බෑ bishop f4 එනවා
Queen c7 pose, king back rank එකට අරන් යන්නත් බෑ 8 rook down. Queen c7 rook at d6 check. Force bishop f4 check. Force rook d1 check. Here. Didn't. ඒක ඒක මට ඇත්තටම මේක මම මෙතනදී කැල්කියුලේට් කරන්න පටන් ගත්තේ නයිට් කට්ටි මේ පොසිෂන් එකෙන් මම කැල්කියුලේට් කරන්න පටන් ගත්තා මම අර විනිං පොසිෂන් එකට වෙනකන් දැක්කම නිකන් මට මාර සතුටුයි ඒක දැන් ඒක මෙතනට ඇප්ලයි වෙන්නේ මේකේදී මේක කැල්කියුලේට් කළා වා ඒ කියන්නේ ඒක විනිං නම් ඒක කන්ෆර්ම් නම් විනිං කියලා ඉතින් ඒක සෙල්ලම් කරන්න ගේමේ තියෙනවනේ ලේසි හැබැයි කින් E6 වලට ආවට පස්සේ පොඩ අන්ක්ලියර් නා ඊට වඩා හොඳයි ජෙනරල් පොසිෂන් එක ඉම්ප්‍රූව් කරන move එක හරි නැත්නම් ඒ ත්‍රෙට් එක රීන්ෆෝස් කරන move එකක් හරි සෙල්ලම් කරනවා හරි එතකොට මේ ගේම් එකේ ඇනලයිසිස් එක මම නවත්තනවා මෙතනින් එහෙනම් good night